අපි බලමුද Canva application එක download කරගෙන. එහෙම නැත්නම් Canva application එකට ගිහිල්ලා කොහොමද birthday card එකක් හදාගන්නේ කියලා. මුලින්ම මම Canva application එක download කරගෙන තියෙනවා. ඊට පස්සේ Canva application එක open කරගෙන මම මෙතනින් මගේ තියෙන Google account එකෙන් continue with Google කියන බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යනවා. හරි මම එතන මගේ email එක select කරලා මෙතනින් app එකේ ඉස්සරහට යන්න පුළුවන් අපිට. මෙතනදී අපි විස්තර ටිකක් අහනවා මම personal project වලට use කරන්නේ මේක. ඊට පස්සේ මට මේ ටික අවශ්‍ය නැත්නම් අපිට skip කරන්න පුළුවන්. මේකත් skip කරනවා මම. හරි. හරි එතකොට මෙන්න මේ විදිහට අපිට Canva app එක open වෙනවා. දැන් මට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය දෙයක්. දැන් මම කිව්වේ birthday card එකක් හදන්න ඉතින්. ඒතර මට මෙන්න මෙතන search කරනවා birthday card කියලා. හරි. ඒතර අපිට පුළුවන් මෙතන create blank card කියන තැන පාවිච්චි කරලා birthday card එකක් අපිටම හදාගන්න. එහෙම නැත්නම් මේකේ ඕනෑ තරම් තියෙනවා අපේ templates තියෙනවා. ඕනෑ තරම් මේ විදිහට templates පාවිච්චි කරලත් අපිට අපේ birthday card එක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මම template එකක් පාවිච්චි කරනවා. මම මෙන්න මේ template එක පාවිච්චි කරනවා මේ වැඩේට. එතකොට මුලින්ම අපිට අවශ්‍යතාවය තියෙන ෆොටෝ එක වෙනස් කරගන්න එකනේ. එතකොට මෙතන මේ ෆොටෝ එක උඩ ක්ලික් කරලා පහළ බම් පැත්තේ තියෙනවා replace කියලා බටන් එකක්. එතකොට මෙන්න මේ replace කියන බටන් එක ක්ලික් කරලා අපිට අවශ්‍ය ෆොටෝ එක මේ විදිහට සිලෙක්ට් කරගෙන එතෙන්ට ඇඩ් කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් වුණා නම් මෙතන මේ අකුරු එහෙම නැත්නම් ටෙක්ස්ට් අපිට අවශ්‍ය විදිහට එඩිට් කරන්න. මෙතන ඩබල් ටැප් කරලා ඉවරලා අපිට අවශ්‍ය කරන නම එතෙන්ට ටයිප් කරගන්න පුළුවන්. මේ විදිහට නම ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ දේවලුත් උනේ නම් වෙනස් කරගන්න පුළුවන් ඒ අවශ්‍ය විදිහට. එහෙම නැත්නම් ඔයාලට පහළ බලා ගන්න පුළුවන් විවිධ elements තියෙනවා අපිට shape එකක් add කරගන්න මෙන්න මේ වගේ දෙයක් වුණාත් add කරගෙන මේක මේ විදිහට adjust කරගෙන size එක හදාගෙන අපිට එහෙම දෙයක් වුණාත් මේ වගේ තැනකට add කරගෙන මේ birthday card එක හරි ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ විදිහට හදාගත්ත අපේ ඩිසයින් එක මෙන්න දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන ඊතල සහිත අයිකන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා අපිට පුළුවන් අපේ ඩිසයින් එක ප්‍රිපෙයාර් වෙනවා බලන්න මෙතනින්. ඊට පස්සේ මේ ප්‍රිපෙයාර් වුණ අපේ ඩිසයින් එක අපිට පුළුවන් අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඕනම පුද්ගලයෙක්ට යවන්න. ඒතර අපිට මේ විදිහට අපේ ඩිසයින් එක ප්‍රිපෙයාර් වුණෙන් පස්සේ අපිට මේ වගේ share this design කියලා icon එකක් එනවා මේ බටන් එක ක්ලික් කරලා අපිට මේ ඉන්ටර්ෆේස් එකෙන් අපිට පුළුවන් මේක share කරන්න. එහෙම නැත්නම් අපි මේ back එකට තියෙන share design කියන tool එක ක්ලික් කරලා බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මෙතනින් අපේ මේ image එක download කරගන්න. එතෙන්දී අපිට මේ JPG file format එකට එහෙම නැත්නම් PNG file format එක වගේ එහෙම නැත්නම් PDF එකක් විදිහට ඒ වගේ අපිට කැමති file format එකකින් අපිට මේක download කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි යාළුවෙක්ට යවනවා නම් මේක JPG වගේ file format එකකින් අපිට download කරගන්න පුළුවන් අපේ දුරකථනයට. ඊට පස්සේ ඒක අපිට ඕන යාළුවෙක්ට යැවීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට මේ විදිහට තමයි අපි Canva පාවිච්චි කරලා birthday card එකක් හරි ලේසියෙන් නිර්මාණය කරන්නේ.